අද අපි කතා කරන්න යන්නේ 2020 ඕල්වල් ගණන් පේවට ආපු එක්තරා ගානක් ගැන. මේ ගාන ඇවිල්ලා වර්ග සමීකරණ ගාන. මේක කියලා තියෙන්නේ මොකද්ද? ට්‍රපීසියමක හැඩති ආස්තරයක් රූපේ දැක්කලු. ඔව් රූපේ දැක්කනනේ මේ තියෙන්නේ. ට්‍රපීසියමක හැඩයක්. දැන් රූපේ දැක්කලු. ආස්තරයේ වර්ගඵලය වර්ග මීටර් 20යිලු. හරි. දැන් අපි දාගන්නවා ආස්තරයේ වර්ගඵලය කීයද? 20යි වර්ග මීටර් කියලා. ඒ කියන්නේ මේකේ වර්ගඵලය. නම් x මගින් x වර්ග ධන 4x x වර්ග ධන 4x දින 20 සමානයි බිඳුව වර්ග සමීකරණය තෘප්ත වෙන බව පෙන්වන්න කියලා අපිට කියනවා. හරි. දැන් අපි බලමු මේක කොහොමද පහසුවෙන් තෘප්ත කරගන්න කියලා. මම එක දෙයක් කියන්නම්. මේ ට්‍රපීසියම දැන් අපි හදන්න ගියදී මේක වර්ගඵල සම්බන්ධයෙන් මේ තියෙන වර්ගඵල සම්බන්ධයෙන් කියද්දී අපි දැනගන්න ඕනේ ට්‍රපීසියමේ වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. ඒකත් මම ඔයාලට දැන් කියලා දෙන්නම්. ට්‍රපීසියමේ වර්ගඵලය හොයන්නේ ට්‍රපීසියමේ වර්ගඵලය හොයන්නේ භාගයක් ගුණ කිරීම ආධාරක පාදය භාගයක් ගුණ කිරීම සමාන්තර පාදයක එකතුව. මේක හැටියට නම් AB පාදය එකතු කරන්න ඕනේ මේ DC පාදය. සමාන්තර පාදයක එකතුව ගුණ කරන්න ඕනේ මෙන්න මේ ලම්බ ඔස්සේ. පේනව නේද? මේ ලම්බයක් එන තියෙන්නේ. මේකට කියන්නේ ලම්බ ඔස්සේ කියලා. හරි නේද? හරි. මෙන්න මේ විදිහට තමයි ට්‍රපීසියමේ වර්ගඵලය හොයන්නේ. අපි නිකන් පාඩම් කරගන්න ලේසියට අපි කොහොමද ඒක හදාගන්නේ? මේ ආදේශ ගන්න නැතුව භාගයක් ගුණ කිරීම A ධන B ඒ කියන්නේ සමාන්තර පාද දෙක ගුණ කිරීම ලම්බෝස x ඔන්න මේ x කියන්නේ මොකද්ද? මේක අපි හිතද්දි මේ කියන්නේ ලම්බෝස මේ දෙයෙන් කියවෙන්නේ සමාන්තර පාද දෙකේ එකතුව. හරි නේද? හරි. දැන් අපි මේක තෘප්ත කරමු. මට මේක මකන්න වෙනවා. අපි බලමු. හරි. දැන් අපි මේ ගාන හදන්න කලින් ට්‍රපීසියම් වර්ගඵලය කියන හදන සූත්‍රය දාගමු. කොහොමද හදන්නේ? භාගයක් ගුණ කිරීම ආධාරක පාදයේ එකතුව ගුණ කිරීම ලම්බ උස x. හරි. දැන් අපි මේකට ආදේශ කරමු. අපිට මතකයි මේ ට්‍රපීසියම් වර්ගඵලය දුන්නා සම්පූර්ණ වර්ගඵලය 20යි කියලා. ඒතකොට මේක සුළු වෙද්දී ඉන්න ඕනේ වර්ග මීටර් 20 කියලා. අපි කොහොමද දාගත්තා? අපි දැන් දාගමු සමාන්තර පාද දෙකට මොකක්ද දාලා තිබ්බේ කියලා ඉවරයි. සමාන්තර පාද දෙකට මේ දාලා තියෙන්නේ එක සමාන්තර පාදයක් x ධන 3යි සහ අනිත් සමාන්තර පාදය ඇවිල්ලා x ධන 5යි. x ධන 5යි. මෙයා මීටර සමානයි x. ඒ කියන්නේ ලම්බුසෙ මේක දීලා තිබ්බේ x කියලා. හරි. සමාන 20. මේකෙන් කියන්නේ මෙන්න මේ සූත්‍රය මේක සම්පූර්ණ විසඳුරුපුවාම එන්නේ උත්තරේ කියන්නේ වර්ගඵලය 20යි කියලා තමයි කියන්නේ. හරිද? දැන් අපි මේක දැන් සුළු කරමු. භාගයයි මේක එකතු කිරීමනේ ගුණ කිරීම නෙමෙයි. මෙන්න මේ වරහන් දෙකක් තිබ්බොත් මේකෙන් කියන්නේ ගුණ කිරීමක් ගැන. හැබැයි මේ වරහන් දෙක ඇතුලෙන් එකතු කිරීමක් තියෙනවා. ඒක නිසා අපි එකතු කරනවා. හරිද? x අපි මේක පහසුට ලියාගමු. x ධන 3යි ධන x ධන 5යි. ගුණ කරනවා x සමානයි 20. හරි. භාගයයි. මේ x මේ x එකතු වුණාම 2x. මේ 3යි මේ 5යි 8යි. මේක x කින් උහුම් ගුණ වෙලා තියෙනවා. ඒක ගුණ වුණාට පස්සේ සම්පූර්ණ මේ ටික විසඳුනාට පස්සේ එන්නේ 20 කියලා වර්ගඵලය අපි දාමු. හරිද? හරි. දැන් අපිට සමීකරණ මේ සූත්‍රය ගන්නත් අපි ආදේශ කළා. මේක දිලා තියෙන්නේ මොකද්ද? අපි නේ යටි ලියාගමු මේක x වර්ගය ධන 4x ඍණ 20 සමානයි බිඳුව. අපි බලමු මේක එනවද කියලා මේක අපි තෘප්ත කරාට පස්සේ. මේ ගාන එනවනම් අපේ පිළිතුර හරි. අපි දැන් මේක අයින් කරන්න තිබේ නේද? අයින් කරන ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මේ දෙකෙන් ගුණ කළා මේ පැත්තට ගුණ විදිය දැම්මොත් ඒක එක විදිහක්. අපි පහසුව හැටියට පොඩ්ඩක් එක විදියක් කරගමු. හරි. අපි මේක ගමුකෝ. අපි මේක දෙපැත්තෙන්ම දෙකෙන් ගුණ කරමු. මේකත් දෙකෙන් ගුණ කරමු. දෙකට දෙක සුළු වෙනවා. හරි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 2x ධන 8 ගුණ කිරීම x සමානයි 40. ඇයි මේ 20 දෙකෙන් ගුණාම 40 වෙනවා. හරිද? හරි. දැන් මේ දෙකම x කින් ගුණ වෙන්න ඕනේ. x දෙකෙන් 2x කින් ගුණ වුණාම 2x වර්ග. මොකද x ඒවා දෙකන්නේ එතන x වර්ග වෙනවා.
හරිද මේ 8x ගුණාම 8x එනවා සමානයි 40යි දැන් මේ x වර්ගය තනි කරගන්න ඕනේ අපි එතකොට අපි මොකද ගන්න x එක ගුණ වෙලා ඉන්නේ දෙකනේ අපි හැම එකම දෙකෙන් බෙදන්න ඕනේ දෙකට දෙක කැපෙනවා මෙතනට 4යි මෙතන 20යි හරිද දැන් ඒතර අපි ලියා ගන්නවා x වර්ග ධන 4x 20යි කියලා හරිද දැන් අපි මේක දැන් අපිට ආදේශ කරගන්න බෑ මේ පැත්තට මේක 20ක් ඇවිල්ලා තියෙනවානේ අපි හදා ගන්නවා x වර්ග ධන 4x මේ පැත්තට ආපුවම ධන ලකුණයි මේ සමාන ලකුණ මේ පැත්තට ආපුවම අපි ගණන් ගන්නේ කොහමද ඍණ 20යි කියලා මේ පැත්තේ ඍණ එක මේ පැත්තට ගියොත් ධන එහෙම කියලා තමයි ගන්න මේ පැත්තේ ඍණ එකක් තිබ්බම මේ පැත්තට ධන වෙනවා එහෙම ගන්නවා දැන් ඊතර මේ පැත්තේ දැන් හිස්ස කියන්න බෑනේ අපිට ඒක නිසා බිංදුවයි කියලා දානවා හරි දැන් අපිට ආපු උත්තරේ හරිද කියලා බලමු මේක තමයි අපි ආවේ අපි බලමු මේක ඒකද කියලා x වර්ග ධන 4x ඍණ 20 සමාන බිංදුව මෙතන x වර්ග ධන 4x ඍණ 20 සමාන බිංදුව ඔන්න ඔය විදිහට ඒ කියන්නේ අපි අපේ උත්තරේ හරි ඒකට හිම වෙන ලකුණු ගන්න අපිට හම්බ වෙනවා ඔය විදිහට තමයි අපි මෙන්න මේ 2020 O level 6 වෙනි හයවෙනි ගාන හැදුවේ මේකේ තව කොටසක් තියෙනවා මම ඒක තව වීඩියෝ එකකින් දාන්නම් මේ ගානේ තියෙන ප්‍රශ්නය යට තියෙන chat box එකේ තියෙනවා පින් කරලා තියෙනවා මම ගාන හදද්දි ඒක කියවලා හදන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරගන්න මේවා එක නම් හදන්න ඕන හරි සුබ දවසක් ඔයාලට